Welcome to Kupia, your technology knowledge hub. අද අපි කතා කරන්න හදන්නේ average if function එක ගැන. මොකද්ද මේ average if? මම හිතන්නේ අපි ඉස්සෙල්ලා කතා කරුවා sum if ගැන කතා කරුවා, count if ගැන කතා කරුවා, count ifs ගැන කතා කරුවා, sum ifs ගැන කතා කරුවා. ඉතින් මේ වගේම තමයි average if එකක්. අපි ගාව තියෙන data set එකකින් අපි දෙන criteria එකකට average එක calculate කරලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද formula එක පාවිච්චි කරන්න කියලා මේ average if. ඉතින් පුරුදු විදිහටම අපි ගාව තියෙනවා පුරුදු data set එක. මේක තියෙන්නේ call center එකට ආපු complaint ගැන call record එකක්. ඉතින් අපි data set එකෙන් average if පාවිච්චි කරලා මෙන්න මේ එක city එකට අදාළව ආපු calls වල average customer satisfaction score එක බලමු. අපි function එක ලියමු. සමානයි average if ඉස්සලාම තියෙන range select කරන්න. අපි city එකට අදාළව තමයි ගන්න යන්නේ. data set එකට ගියා, city එක select කරා, comma criteria එක විදිහට අපි city එක select කරනවා A2 cell එකේ, comma average range එක අපි ගන්න යන්නේ customer satisfaction score එකේ average එක බලමු. select කරා, වරහන වැවුවා, enter. අපි function එක copy කරමු පල්ලෙහාට. cursor එක තිබ්බා ඒ column එකෙන් control arrow down arrow key එක පාවිච්චි කරලා cursor එක දකුණු පැත්තට ගත්තා. control shift arrow up, control D. ඉතින් average score එක ඇවිල්ලා තියෙනවා. අපි මේක number කරගමු. හරි, ඒ වගේම බලමු call center එකට අදාළව කොහොමද customer satisfaction average එක කියලා. සමානයි average if data range එක call center එකේ තියෙන data range එක තමයි අපි ගන්න ඕනේ. අපි data range එක select කරා, range එක lock කරගත්තා, comma criteria එක මෙතන call center එක select කරගත්තා, comma average range එක select කරා, range එක lock කරා, වරහන් ඇහුවා, number කරා, අපිට පාරක් බලමු. සමානයි average if data range එක channel එකට ගිහින් සබ් බලන්න යන්නේ average එක channel, comma criteria එක select කරා, channel එකට ගිහින් තමයි බලන්නේ, comma customer care score column එක select කරා, වරහන් වැහුවා, අපි number කරගමු, data එක පල්ලයට copy කරා. ඉතින් අපිට මේක කැමති නම් අසන්න ගන්නට වටේලා පූර්ව සංඛ්‍යාවට ගන්න පුළුවන්. මේ වගේ අපි අයින් කරුවොත් දශම ස්ථාන. හරි, ඔයාලා try කරලා බලන්න කොහොමද average if වැඩ කරන්න කියලා. ඉතින් පුරුදු විදිහටම මම data file එකේ link එක description එකේ දාන්නම්. ඔයාලා download කරගෙන try කරලා බලන්න පුළුවන්. try කරද්දී ඔයාලට මොන හරි ගැටලු ආවොත්, ප්‍රශ්න ආවොත් comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. අපි ඔයාගේ ප්‍රශ්නට උදව් කරන්න කැමතියි. මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ දැනුම අපිත් එක්ක share කරගන්න. comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් වෙනකල් ගිහින් එන්නම්. සුබ දවසක්.